ඉතින් මේ ඔයගොල්ලෝ දැක්කේ මරේ වත්තට එනකන් ආපු ගමන් මාර්ගය. ඉතින් මේ ගමන් මාර්ගය අපි නම් ආයි බයිසිකලේ. බයිසිකල් වල නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර දිට්ටකුණාටුවයි එතකොට ඔය මේ දවස්වල ඉතින් ලොකු වැස්සක් තියෙනවානේ. ඉතින් ඒවත් එක්ක පාර හොඳටම කැඩලා තියෙන්නේ. අපි එද්දි පහු කරන් ආව නේද කාර් එක? ඔව් කාර් එක පුතේනවා. Toyota මේ Corolla කාර් එක. ඔව් Toyota Corolla වාහනයක්. ඉතින් ඒකත් එනවා. ප්‍රශ්නයක් නැහැ කොහොමද දන්නේ. අපි ආවා. හැබැයි පාර නම් හොඳටම කැඩිලා. එනවනම් ටිකක් උස වාහනයක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳට තියෙන වාහනයක එන්න. ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන්. ඉතින් අපි යන් ඉස්සරහට ලස්සන දේවතු නැත්නම් තමයි යන්න ඕනේ. ඇත්තටම මහරම ලස්සනයි. හිතා ගන්න බෑ. ඉන්නේ රාජමලී කන්ද. ඉතින් අපි ඕක ඇතුළට ඇතුල් වෙන්න ඕනේ. ඇතුල් වෙන තැන තමයි අර ඈත අපිට පේන්නේ. වතාවක් ටික. ඉතින් මේවා අපේ පැරණන්ගෙන් එන දේවල්. ඉතින් ඒවා අද ලෝකෙත් නූතන සමාජෙත් අප කරනවා. දන්නවා ෆිෂින් හට්. මේ ෆිෂින් හට් මේ සඳකඩ යන මාර්ගය ආසන්නෙමයි. පටන් ගන්න දන ආසන්නෙමයි පිටලා තියෙන්නේ. ඉතින් මේ දියල් එක සද්දයක් ඇහෙනවා. ඔය දියලි ඔක්කොම යන්නේ ෆිෂින් හට් වලට. අනේ ඉතින් එතනින් මවුස්සා කැලේ ජලාශයට එකතු වෙලා තමයි කොළඹ ඉන්න අපි හැමෝටම බොන්න වතුර සපයන්නේ. ඉතින් මේවා හදබි මවුස්සා කැලේ ජලාශය. එතනින් පස්සේ මස්කෙලිය ඔය බවට පත් වෙලා පළවෙනි විදුලි බලාගාරය කැනියෝ. මෙතනින් නිකුත්වන ජලය මස්කෙලිය ඔය දිගේ පල්ලම් බහිනවා. ලක්ෂපාන වෙනකම්. ඔය ලක්ෂපාන දියල්ලත් හැදිලා තියෙන්නේ මස්කෙලිය ඔය. ඉතින් ඒ වල දියවර තමයි අපි දැක්ක ඔය. ඔය මස්කෙලියෝයයි ඒවර අපේ ඔය කාසල් රීක් පැත්තෙන් පටන් ගන්න. ඔය නෝටන් අපි සිරිපාද නල්ලතන්නිය මාර්ගයේදී නෝටන් රිච් තියෙන්නේ. ඒ හරිය හම්බ වෙනවා කෙහෙල්ගමු ඔය. ඉතින් ඔය කෙහෙල්ගමු ඔයයි මස්කෙලියෝයයි එකතු වෙලා තමයි ඔය කිතුල්ගලට පොඩ්ඩක් උඩ කළුගලහයේදී අපි හැමෝම දන්න කැලණි ගඟ හැදෙන්නේ. ඉතින් ඔය කැලණි ගඟ කියන්නේ බොහොම ප්‍රසිද්ධ ගඟනේ. අපි හැමෝම දන්නවනේ. ඔය මේ දවස්වල ගඟ උතුරලා. ඉතින් ඒ ගඟේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනාවාස වලින් 125ක් තියෙන්නේ කැලණි ගඟ ආශ්‍රිතව. ඉතින් ඒ කැලණි ගඟ හදන හදබිම් තමයි මේ. ඉතින් මේවා එක එක අපවිත්‍ර ද්‍රව්‍ය විශේෂයෙන්ම ප්ලාස්ටික් පොලිතින් දාලා අපි අපවිත්‍ර කරනවා.
මං ආසම කරන එක. කඳු කරේට මීදුම බා. දැනෙන සනීපේ. පොඩ්ඩක් මහන්සියි. හරිම සීතලයි. හරියට අවාරේ කපුවා වෙනවා. සමන්දේ අපි දිහා බලනවා. ඇස්ස බින්දක් නැහැ. තමයි සමන්දේ යන අනුභවය කියන්නේ. අපි මෙතන නගින්නේ රාජමලී කන්ද. ඉතාමත් විශාල බැවුමක් තියෙන කන්දක්. එක සීරුවට බැවුම. ලස්සන ගහ. උඩු වියන වගේ යටි වියනව ආරක්ෂා කරනවා. හරියට අපේ අම්මයි තාත්තයි වගේ. ලොකු කන්දකට පස්සේ හම්බුණා තැන්නක්. කන්දක් නැග්ගෝ බැවුමේ තැන්නක් හම්බ වුණා. අල්ල ඉතින් මං ඉස්සෙල්ලා කී හිටියේ අපේ සුමන සමන් දෙයියෝ. ඔව් බුදුහාමුදුරන්ගේ තෙවන ශ්‍රී ලංකා ගමනේදී ආරාධනය කරා කියලා සමන්ත කූටේ මංගල පම්පාද සලකුණ තියන්න. ඉතින් බුදුහාඳුරෝ 500ක් රහතන් වහන්සේලා සමග ඇවිල්ලා මේ බාන ලස්සන මේ ගලේ පින්ද පාසි වලින් හෙල් උලන් එනවා. ඉතින් මේ සිරිපා වාරේ තාම වාරේ උනාට වාරේ වගේ. ඉතින් 500ක් කොහොමද සමග වැඩම කරලා සිරිපාද ලාංඡනයේ පිහිටලා දිවා කාලේ වැඩ සිටිහලු දිවා ගුහාව කියලා ගල් ගුහාවක. ඉතින් ඔය එක එක මතිමතාන්තර කතා තියෙනවා. ඉතින් ඔය ශ්‍රීපාදයට ඔය හැටන් පාරේ මහගිරි දඹේ කිට්ටුව තියෙනවා. ඔය දන්සැල පවත්වන්නේ ඒ හරිය තියෙනවා නිශ්ශංකලෙන. එහෙම නැත්නම් ඒකට කියනවා බගවාලෙන කියලාත් කියනවා. නිශ්ශංකලෙන නම් තව පල්ලෙහා තියෙන්නේ බගවාලෙන කියලාත් කියනවා. ඉතින් ඔය බගවාලෙනේ නිශ්ශංක මල්ල රජතුමා සෙල්ලිපියකුත් කොටලා තියෙනවා. ඉතින් එතන කට්ටියක් කියන එතන තමා දිවා ගුහාව කියන්නේ. තව ඔය කුරුවිටයි රත්නපාරේ එද්දි හම්බෙනවා
තව දිවා ගුහාවක් වට තොබලින ඒක නම් ගොඩක් විශාල ගුහාවක්. එතෙන්ටත් ශ්‍රීපාද මළුව පේනවා. ඔය ශ්‍රීපාදේ කරුණා කරන්නේ පාරවල් කිහිපයක්ම තියෙනවනේ. අපි මේ දැන් ගමන් කරන්නේ මෙන්න බල්ලවක් හම්බුණා. ජීවිතය වගේ තමයි. නැග්මක් හම්බුනොත් බැස්මක් තියෙනවා. හැබැයි අමතක කරන්න එපා. බැස්මක් හම්බුනොත් ආයි කන්දක් තියෙනවා. ඉතින් මම කීකීටි අපි මේ ගමන් කරන්නේ සඳගල තැන්න ගමන් මාර්ගය. මේක වනගත මාර්ගයක්. රක්ෂිතයක් වාක්‍යයෙන් තමයි යන්නේ. ඉතින් මේක එක මාර්ගයක්. එහෙනම් අපි තව සුප්‍රසිද්ධ මාර්ගය තමයි හැටන් පාර. ඒක පඩි බැඳලා ලස්සනට තියෙනවා. බෑත් පාට මේ කවදාරේදී ගසන් ඔව් හැටන් පාරට වඩා ලස්සන පාරක් මේක. ලස්සන. ඉතින් කෙටිම මාර්ගය කිව්වොත් වඩා අනිවාර්ය ශ්‍රීපාදයන් තියෙන කෙටිම මාර්ගය. මං හිතන්නේ කිලෝමීටර් 3ක් විතර තියෙන්නේ. අනිත් පාර තමයි කුරුවිට එරන්න පාර. පරිසරෙ බින්දින්න ඕන යන්න ඕන පාරක්. කුරුවිට එරන්න පාර මීට වඩා දියඇලි අපිට වැඩි දියඇලි හම්බ වුණේ නෑනේ. කුඩා දියඇලි හම්බුනේ. හැබැයි කුරුවිට එරන්න පාරේ ලස්සන දියඇලි තියෙනවා. ඉතින් අවාරයට කරුණා කරන්න පුළුවන් ලස්සන පාරක්. ඊළඟට අපි දන්නවා දරණියගල පාර. දරණියගල පාරත් ගිහින් කුරුවිට පාරට මම සම්බන්ධ වෙන්නේ. ඔය ගල්වංගෙඩියට පොඩ්ඩක් මෙහයි. ඉතින් දරණියගල පාරත් වනගත මාර්ගයක්. ඊළඟට රත්නපුර මාර්ගය. එහෙම නැත්නම් රජමාවත කියනවා. ඒක තමයි පෞරාණික පාර ශ්‍රීපාදේ කරුණා කරන්න තියෙන. ඉතින් ඒකත් ලස්සන පාරක්. ඊටාම දීර්ඝ පාරක්. මේ හරි ලස්සනයි. ඉතින් ඔය අපි අහලා තියෙනවනේ ඔය ලිහිණි හෙල ගජමන්සල මේකේ කටාර කොටලා තියෙනවනේ. සමහරවිට මේ ලිස්සන් නිසා වෙන්නේ නැතිනේ. කලා ලිස්සන් නිසා මිනිස්සු කොටලා ගලේ. ඒතොර ලිස්සන් නැහැ හොඳට අල්ලලා හිටනවනේ. තාත් ගිය පාරවල් තියෙන පාර. ඉතින් මේ මං කීකේ හිටියේ ඒ ඔක්කොම ඔය ගෙත්තම් පාන, ඉන්දිගටු පාන, ඔය নানা ප්‍රකාර දේවල් අපි අහලා තියෙනවානේ මේ සිරිපා ගමනේදී. ඒ හැමදේම පිටලා තියෙනවා ඔය රත්නපුර පාරේ තමයි. හරි ස්ථාන. ඒ ආදේශක තමයි ඔය හැටන් පාර, කුරුවිට පාර එහෙම පිටලා තියෙන්නේ. ඊට පස්සේ අලුතෙන්ම එන අලුම්ම පාර තමයි ඔය අපේ බත්තලු ඔය පාර. ඉතින් ඒ බත්තලු ඔය පාරත් හොඳයි. එකක් නම් ගොඩක් වනගතම පාරක්. කැම්පින් කරන හැම ගොඩක් යනවා. ලස්සන පාරක්. අපිත් පුළුවන් වුණොත් ඒ පාරේ යා. ඒක තමයි සමනල කන්දර යන්න තියෙන දීර්ඝ මාර්ගය. ඒක ගිහිල්ලා රත්නපුර පාරට තමයි ඔය උඩ මළුව කිට්ටු කරලා වැටෙන්නේ. ඇහැල කනුව හරියට. ඉතින් කොහොම වුණා සිරිපාද මළුවට තියන්නේ පාරවල් දෙකයි. හැටන් පාරයි රත්නපුර පාරයි. ඉතින් ඔය මාර්ග ඔක්කොගෙම මම නම් ගිහිල්ලා තියෙනවා. හැබැයි අර බත්තලුවේ පැරඩයිස් පාර තමයි ගිහිල්ලා නැත්තේ. ඒක අපිට මේ ඇහෙනවා දියැලක් දලා හැරෙනවා. ඔය අහලා ඇති අග්ගල දොල. ඒ අග්ගල දොලත් මං හිතන්නේ ඔය පැරඩයිස් ඇල්ල ඒ වල සද්ද වෙන්නේ නැති මේ ඉන්නේ. පාර පුරා දියසීරාවන්ගෙන් තෙමිලා හැම තැනම වතුර බහිනවා. මේ වතුර පාරෙන් තමයි පාර හැදිලා තියෙන්නේ. ඔය සිරිපාදේ උඩහ තියෙන කඩවලට
ගොඩක් වෙලාවට බඩු ගෙනියන්නේ මේ පාර. මොකද මේක ගොඩක් උඩින් පිහිටලා තියෙනවා. නල්ලතන්නියටත් වඩා උඩින්. හරියටම කිව්වොත් අපි හැටනොලින් සිරිපා කරුණා කරද්දී සීත කඟුල හම්බෙන්නේ. අන්න ඒ වගේ උඩකට වෙනකන් අපිට එන්න පුළුවන්. වාහනේ. පරිස්සමෙන් යන්න ඕනේ හැමතැනම ලිස්සනවා. යාගල් පිරිලා. මේ වගේ ගමන් එද්දී අනිවාර්යයෙන්ම කූඩල්ලන්ට ගැලපෙන ඇඳුමක් ඇඳන් එන්න පුළුවන් නම් කකුල් වලට කූඩලි ආවරණ භාවිතා කරන්න. හොඳ හයිකින් ෂූස් දෙකක් පාවිච්චි කරන්න. ඉතින් මේක වාරේ. පොද වෙසක් මේ පළවෙනිදා යෙදුණා. හැබැයි ඒක රජය විසින් 30 වෙනිදා දක්වා දීර්ඝ කළා. ඉතින් මේ ඇත්තටම සිරිපා වාරේ. මම ඒකේ විද්‍යාත්මක සංසිද්ධිය ඉස්සරහට පැහැදිලි කරන්න. මහන්සි. ලොකු කන්දක් නැග්ගේ. කඳු හෙල් ගිරි සිකර කඳු සිකර ජල දුර්ග වන දුර්ග පාස් කරගෙන හම්බේ ඔක්කොම තරණය කරගෙන අපේ ලස්සන සිරිපා අඩවියේ ලස්සනම තැනට ආවා. කෙහෙල්කන් ඇයි කන්නේ? හඳුනාගෙන නැහැ ගොඩක් කෙහෙල්කන් කනවා දැකලා තියෙනවා නේද? ඇයි? වතුර සද්ද නම් ඇහිනවා. හැබැයි සිරිපාද මලුව නම් පේන්නේ නැහැ. මීදුමෙන් වෙහිලා. ඇයි කෙහෙල්කන් කන්නේ? කෙහෙල්කන් වල ඔය පොටෑසියම් අධිකයිනේ. ඒතකොට මේ කන්දී දනිස් රිදෙනවට කන්න පුළුවන්. ඒව නැත්නම් මොනවද? හොද. එනර්ජි ඩ්‍රින්ක් වලින්. හොඳයි. ඒ නිසා මෙහෙම තමයි කන්නේ. ඈ? කොහොමද තමයි කන්නේ? Tawal kayak mau. Batnya. Batang apa?